එකමත් එක කාලෙක මාල්‍යං කියලා ළමෙක් ජීවත් වුණා. එයා හිටියේ ඈත කඳුකර ගමක. පොඩි කාලෙම දෙමව්පියෝ නැතිවෙච්ච හින්දා එයා ඒ කාලේ ඉඳලාම ජීවත් වුණේ දර කපලා, තනකොළ කපලා විකුණනවා වගේ වැඩ කරලයි. පුංචි වුණාට මාල්‍යං චිත්‍ර අඳින්න හරි ආසයි. නමුත් පින්සලක් ගන්න තරම් සල්ලි එයා ළඟ තිබ්බේ නැහැ. මාල්‍යං හැමදාම කඳුකරයට ගිහින් තනකොළ, දර කපාගෙන එනවා. මහන්සි වෙලා වැඩ කරනවා. දුප්පත් වුණත් මාල්‍යං සතුටින් ඒ වගේම ගමේ හැමෝම එක්ක ආදරෙන් ජීවත් වුණා. දවසක් මාල්‍යං ගමේ ඉස්කෝලේ දොරටුව ළඟින් ගමනක් යනකොට චිත්‍රගුරුවරයා ගමේ පොහොසතෙක් වෙච්ච මුදලිතුමාට දෙන්න චිත්‍ර වගයක් ඇඳ ඇඳ ඉන්නවා දැක්කා. සල්ලි තිබෙන පොහොසත් කෙනෙක් වුණාට මුදලි කියන්නේ හරිම නපුරු ලෝභ මිනිස්සෙක්. ගමේ චිත්‍රගුරුවරයාත් මුදලි කියන විදිහට වැඩ කරන හරිම කපටි කෙනෙක්. මාල්‍යං කොහොමත් චිත්‍ර අඳින්න ආසයිනේ. ඒ නිසා මේක දැකපු ගමන් එයා දන්නේ නැතුවම වගේ ඉස්කෝලේ ඇතුළට ගියා. මමත් හරි ආසයි චිත්‍ර අඳින්න ඉගෙන ගන්න. කරුණා කරලා පොඩ්ඩකට මට පින්සලක් දෙන්න පුළුවන්ද? දුප්පත් කොල්ලෙක් කොහොමද චිත්‍ර අඳින්නේ? උඹට පිස්සුද? අමි මට සමා වෙලා පින්සලක් දෙන්න. කවුද උඹට මං ඇතුළට කරදරයක් එන්න අවසර කරන්න හිතුවේ දුන්නේ? නෑ සමා වෙන්න. එළියට ඵලයන්. උඹ කාගෙන් අහලාද ඇතුළට ආවේ? දපං. අනේ මට ගහන්න එපා. මට සමා වෙන්න. රිදෙනවා. එළියට ඵලයන් මේ දැන් හොඳ පාඩමක් ඉගෙන ගන්න ඕන දුප්පත් උන්ට දෙන්න පින්සල් මෙහි නෑ. ක්‍රාන්ත වහපා වගේ දුප්පත් එක්ක ඵලයන් යන්න මූද ළමයා. උඹ නවතියන්. මොකද දුවන්නේ? උඹ නවතියන්. චිත්‍රාමින්න නේද? යමු අපේ වැඩේ කරමු. හායේ නම් චිත්‍රාඳින්න පින්සල් හොයන එක නේ. නපුරු මුදලි චිත්‍රගුරුවරයා එක්ක එකතු වෙලා මාල්‍යංට හොඳටම ගහලා එළියට දැම්මා. අනේ ඉතින් පුංචි මාල්‍යං හරිම අමාරුවෙන් නැගිටලා ගෙදර යන්න පිටත් වුණේ හරිම අමාරුවෙන්. එයාට හරිම දුකයි මෙහිම එයාට මෙහිම කරපු එක ගැන. පහුවෙනිදට උදේ කඳුකරයට ගියාම මාල්‍යං කලින් දවසේ වුණ සිද්ධිය ගැන කල්පනා කළා. මම දුප්පත් ළමෙක් තමයි. ඒ වුණාට මට චිත්‍ර අඳින්න ඉගෙන ගන්න බැරි මොකද? ඉදා ඉඳලා මාල්‍යං චිත්‍ර අඳින්න ඉගෙන ගන්න අදිෂ්ඨාන කරගත්තා. එයා දිනපතාම පුහුණු වුණා. දර කපන්න කඳුකරයට ගියාම එයා ගහකින් අත්තක් කඩාගෙන කුරුල්ලෝ පියාඹන හැටි බිම අඳින්න මහන්සි ගත්තා. ගඟ ළඟට ගිහිල්ලා තනකොළ කපන වෙලාවල එයා ඇඟිල්ලක් වතුරින් තිමාගෙන ගඟී මාළුවෝ පීනන හැටි ගල් පොත්තක ඇන්දා. මාල්‍යං ඉතාම ඉක්මනින් දියුණු වුණා. දැන් එයා අඳින සතුන්ගේ චිත්‍ර පණ ඇති සත්තු වගේමයි. දවසක් එයා ගල්පරයක් උඩ චූටි කිකිලියක් ඇඳාම ගිජු ලිහිනියෝ අහසින් පහත් වෙලා ඒක වටේ කරකැවෙන්න පටන් ගත්තා. තව දවසක් එයා ගල් පර්වතයේ බෑවුමේ ඇඳපු අලු පාට මූර්ඛයා දැකපු තනකොළ කකා හිටපු බැටළුවෝ හරක් බය වෙලා එතනින් පැනලා ගියා. එක දවසක් මාල්‍යං මුළු දවසේම වැඩ කරලා චිත්‍ර ඇඳලා ගෙදර ඇවි තෙහෙට්ටුව හින්දා ඇඳේ හාන්සි වුණා. යාට හරීම මහන්සි නිදිමතයි. ඒ නිසාම යාට එකපාරටම නින්ද ගියා.
මාල්‍යම් මගේ ළඟට එන්න දරුවා. මෙන්න පින්සලක්. මේක සැලකිල්ලෙන් පාවිච්චි කරන්න. මේක ගන්න. මේකින් පුදුම දේවල් කරන්න පුළුවන්. එකපාරටම මාල්‍යයන් කලබල වෙලා අවදි වුණා. ඒ දැක්ක හීනයක් කියලා එයා හිතුවා. ඒත් එයාට හිතාගන්න බෑ හරියටම. ඒක හීනයක්. පින්සලක්. මේ පින්සලාවේ කොහින්ද? ෂා. ඒක නිකන්ම හීනයක් වෙන්න බෑ. මාල්‍යයන් ඒ පින්සලින් චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම එයා කුරුල්ලෙක් ඇන්දා. එතකොට ඒ කුරුල්ලා අත්තකු ගහලා අහසට නැගලා පියාඹන්න පටන් ගත්තා. මේක පුදුම මැජික් පින්සලක්නේ. මාල්‍යයන්ට හරීම සතුටුයි. තමන්ට හම්බ වෙලා තියන්නේ අරෝම පුදුම වටිනා මැජික් පින්සලක් කියලා යට තේරුම් ගියා. එයා යන හැම තැනටම මැජික් පින්සලේ අරගෙන ගියා. එයා ගමේ දුප්පත් ගොවි ගෙදරවලට ගිහිල්ලා කීක විදිය චිත්‍ර ඇඳලා දෙනවා. ඒ ඇඳලා දෙන චිත්‍ර පින්සලී මැජික් බලයෙන් ඇත්ත දේවල් බවට පත් වෙනවා. මාල්‍යයන් උදැල්ලක් නැති ගෙදරක උදැල්ලක් අඳිනවා. හරකෙක් නැති ගෙදරක හරකෙක් අඳිනවා. නගුලක් නැති ගෙදරක නගුලක් අඳිනවා. අර ගමේ ගෙවල් වල චිත්‍ර අඳින පොඩි එකා මෙහෙට එක්කන් එන්න ඕන. යනවා ඉක්මනට. එහෙමයි. මං කරන්න. ඉක්මන් කරනවා තවත් බලා ඉන්නේ නැතුව. අල්ලපු ගමේ පෝසත් ඉදම් හිනියාට මැජික් පින්සල ගැන ආරංචි වුණා. එයා මාල්‍යයන් අල්ලගෙන ඉන්න කියලා මිනිස්සු දෙන්නෙක් කියවලා. ඉක්මනට අපේ මුදලිතුමා හම්බ වෙන්න යන ලෑස්ති වෙනවා. ඊ මුනී එකටද? කතායි පයියන්. මාල්‍යයන් දැනගෙන හිටියේ නෑ මේ අර නපුරු මුදලිගි මිනිස්සු කියලා. යා ආරක්ෂකයෝ දෙන්නෙක් එක්ක අල්ලපු ගමට ගියා. මේ නපුරා ළඟට මොකටද මාව එක්කගෙන ආවේ? ඔහි ගමේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට එක එකව අඳලා දෙනවනු නේද? මට ඕනේ දේවලුත් ඇඳලා දෙනවා. බැහැ. ඔහේ වගේ නපුරු අයට මං කැමති නෑ. මට රත්තරන් ඇඳලා දිනවා. එහෙමද? මේ බැහැ. කුල්ලව හිස මට කරලා බෑ. දානවා. මං කැමති නෑ. මට යන්න දෙන්න. මම කියන දේ කළේ නැත්තම් ඔබට මෙහිම ඇතුළට වෙලා ඉන්න වෙනවා. කියන විදියට කරලා දිනකම් කොහොම බඩගින්නේ සීතලේ ඉඳපන්. මාල්‍යයන් මුදලිට කැමති නෑ. ඒ නිසා යා මුදලි ඉල්ලපු රත්තරන් ඇඳලා දෙන්න බෑ කිව්වා. ඒකට හොඳටම තරහ ගියපු මුදලි මාල්‍යයන් කාමරීක දාලා කන්න බොඳ දෙන්න නැතුව හිර කරලා තිබ්බා. කළුවරීම ඉදිරියට ගියපු මාල්‍යයන්ට හම්බ වුණා තව හිර කරලා හිටපු දුප්පත් ගොවියෝ කීප දෙනෙක්. ළමයෙක් නේද ඉන්න දරුවෝ පහලට ඔයා අදතාවේ මෙහිට ඕ මේ නපුරා මාවත් හිර කරගෙන යාගේ වැඩ කරගන්න හදන්නේ. එදා රෑ හිම වැස්සා. දැන් පොළව හිමවලින් වැහිලා. හිර කාමරය හරිම සීතලයි. ඒ වගේම හැම දෙනාම හරිම බඩගින්න හිටියේ. ඉතින් මෙහෙම ඉද්දී මාල්‍යයන්ට මතක් වුණා එයාගේ මැජික් පින්සල. ඒක එයාගේ සාක්කුවේ තමයි තාමත් තිබ්බේ. මාල්‍යයන් එයාගේ මැජික් පින්සලින් ලොකු ලිපකුත් රොටි ටිකකුත් ඇඳා. එයා ඒ රොටි ටික ලිපේ ගින්දරට අල්ලලා කරලා රසට හදාගත්තා. ඒ විතරක් නොවේ එයා තව කෑම ජාති ටිකක් හැම දෙනාටම ඇති පමණට ඇඳලා ලෑස්ති කරගත්තා. ඊට පස්සේ හැමෝම එක්ක එකතු වෙලා කෑම ටික බෙදාගෙන කෑවා. එතකොට කාගෙත් බඩ පිරුණා. කාලෙකින් බඩ පිරෙන්න කෑම කන්න ලැබුණ නිසා ගොවියෝ හිටියේ සන්තෝෂෙන්.
පස්සේ රෑබෝ වුණාම මාල්යන් දිග ඉනිමකක් හැන්ද. මෙන්න තියෙනවා. දැන් අපිට බීල්ල යන්න පුළුවන්. ඉතින් මේ ඉනිමිග දිගේ වහලට නැගලා නිදහස් වෙලා යන්න යාට ඕන වුණේ. ස්තුතියි ළමයෝ මාලයන්. හිරගෙදරින් නිදහස් වුණ ගොවියු මාල්යන්ට ස්තුතියි කරලා ගෙවල් වලට යන්න පිටත් වුණ. පවිස්සමින් යන්න මාමි. ඊට පස්සේ මාල්යන් පින්සලෙන් අශ්වයකුයි පන්දමකුයි යන්ද. යාට දැන් ඕනේ අශ්වයාගේ පිටේ නැගලා මෙතනින් බීරිලා යන්න. ගිහින් අර කොල්ලව අල්ලා යනවා. හරි. ටික වෙලාවකින් මාල්යන් පැනලා ගියපු බව මුදලීට දැනගන්න ලැබුණා. එයාට හොඳටම තරහ ගිහින් කොහොම හරි මාල්යන්ව අල්ලගෙන ඉන්න කියලා ආරක්ෂකයන්ව පිටත් කරලා යවුවා. ආරක්ෂකයනුත් අශ්වයන්ගේ පිටේ නැගලා මාල්යන්ව අල්ලගන්න හිතාගෙන ගියත් එයාලගේ අශ්වයන්ට මාල්යන්ගේ අශ්වයා තරම් වේගයෙන් දුවන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මාල්‍යන් අශ්වයාපිට නැගිල නවතින්නේ නැතුව දවස් ගණනක් නැවිද්දා. අන්තිමට මාල්‍යන් පුංචි ගමකට ගිය. මාල්‍යන්ට කරන්න වැඩක් එහෙ තිබුණේ නෑ. මේක දුප්පත් ගමක්. මහන්සි වෙන ගොවි පවුල් ඉන්නේ. ඔයාලට ඕන දෙයක් කියන්න නැන්දි. මං උදව් කරන්න. මාල්‍යන් ගමේ මිනිස්සුන්ට ලස්සන චිත්‍ර ඇඳලා දීලා සුපුරුදු විදියට උදව් කෙරුවා. වසන්ත කාලේ දවසක් සීයා කෙනෙකුයි පුංචි ළමයෙකුයි බොහොම අමාරුවෙන් කුඹුරක් හානවා. මාල්‍යන්ට කනගාටු හිතිලා මැජික් පින්සල අතට අරගෙන චිත්‍රයක් ඇන්දා. ඇඳලා ඉවර වුණාම ලොකු හරකෙක් කුඹුරට දුවලා ගිහිල්ලා නගුලා දින්න පටන් ගත්තා. ඔයාලට දැන් මෙයාට කියලා කුඹුර හාන්න පුළුවන්. බලන්නකෝ අපේ කුඹුරුවල තියෙන වතුර අර නපුරු මුදලි නවත්තලා. තව දවසක් කුඹුරක ගොයම් මැලවිලා තියෙනවා මාල්‍යන් දැක්කා. ගොවියෝ ගැන අනුකම්පා හිතුන මාල්‍යන් දියරෝදෙකුයි එලකුයි ඇන්දා. ඒ දියරෝදෙ කරකැවෙනකොට වතුර හෝ ගාලා කුඹුරට ගලන්න පටන් ගත්තා. පහුවදා කුඹුරට ආපු ගොවියෝ හරිම සතුටු වෙලා මාල්‍යන්ට ස්තුතියි කළා. ඉතින් මැජික් පින්සලේ කතාව ඒ නුවර පුරාම පැතිරෙන්න පටන් ගත්තා. අර මාල්යන් ළමයා මැජික් පින්සලෙන් ගමේ අයට ගොඩාක් උදව් කරනවා. අරුම පුදු මැජික් පින්සලක් එකනවා. ඒ විදියට අන්තිමේදී ඒ කාර නපුරු මුදලිට ආරංචි වුණා. එහෙනම් කොල්ලා ඉන්නේ ගමේ. ආරක්ෂකයෝ යවලා කූදලගෙන නෝ කොහොම හරි. හරි මුදලිතුමා. කිව්වම යනවා ඉතින්. ඉක්මනට. මේ යනවා. එනවා යන්න. අයියෝ. මොකක්ද උනේ? කට වහනවලා. කඩ වහපල්ලා. මේ මොකද? මට කරදර කරන්න එපා. ශබ්ද වෙනු. මේක අපේ වැඩක්. පැත්තකට වෙලා ඉන්නම දඟලන්නේ නැතුව එනවා. එනවා යන්න. මේ මොකද? එනවා දඟලන්නේ නැතුව. අත්තරින්න මාව. මේ කොල්ලව කාමරයට අරන් යනවා. මගේ පින්සල දෙන්න. අනී පින්සල දෙන්න. අනී කරුණා එනවා. කරලා. අනී කරුණා කරලා. මෙන්න මේ පින්සලාරම්මට රත්තරන් කන්දක් ඇඳලා දිනෝ. මනට මාල්යන්ගේ මැජික් පින්සල උදුරගත්ත මුදලි චිත්‍රගුරුවරයාව ගින්නවා. මුදලිට රත්තරන් පර්වතයක් ඇඳලා දෙන්න කියලා චිත්‍රගුරුවරයාට අණ කළා. යම්මයි
අයියනේ නමුත් අන්දින රත්තරං පර්වත අන්තිමේදි කළුගල් බවට පත්වෙනකොට තමයි මුදලිට තේරුම් ගියේ පින්සල තිබ්බට ඒකින් කාටවත් මුකුත් කරන්න බෑ. ඒක හරියට කරන්න පුළුවන් මාල්‍යංට විතරයි කියලා. ඉතින් හොඳට කල්පනා කරපු මුදලි හිතාගත්තා මාල්‍යංව චාටු කතාවෙන් රැවටගෙන රත්තරන් ගහක් ඇඳගන්න. ඊට පස්සේ මාල්‍යංව හිර කරන්න අයියාට ඕන උනේ. ඔයා හුන්ත ළමෙක් ඒ වගේම හරිම දක්ෂයෙක්. ඔයාට පුළුවන් නේද මට රත්තරන් ගහක් ඇඳලා දෙන්න? මම දැනගෙන හිටිය ඔයා කවදාහරි දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වෙනවා කියලා. ඔයා මට උදව් කළොත් මම ඔයාව හොඳින් බලා ගන්නවා. ඒ ගැන මට හිතන්න ඕනේ. ඔයා මට උදව් කරනෝ නේද ළමියෝ? ඉන්න ළමියෝ. හරි මුදලිතුමා මං කරලා දෙන්න. පහුවෙනිදා මුදලි චාටුවෙන් මාල්‍යංට කතා කරා. මාල්‍යංට මුදලි කරන්න හදන දේ තේරුණා. එයත් මේ වගේ නපුරු මසුරු අයට හොඳ පාඩමක් උගන්වන්න හිතින් හිතාගත්තා. මේ මහා මුහුදක්නේ මම කිව්වේ රත්තරන් ගහක් අඳින්න. කිසිම කතාවක් නැතුව මැජික් පින්සල අතරගත්ත මාල්‍යං අගක් මුලක් නැති හරි ගැඹුරු නිල් පාට මහා මුහුදක් ඇඳා. කලබල නොවී පොඩ්ඩක් ඉන්න. මුදලිට හරියට තරහ ගිහිල්ලා මාල්‍යංට බැන්නා. මෙන්න තියෙනවා රත්තරන් ගහ. හික්මනට බෝට්ටුවක් අඳින්න. මට ගෙදර අයත් එක්ක දූපතට යන්න. මං බෝට්ටුවක් අඳින්න. හරි. ඊළඟට මාල්‍යයන් දූපතක රන්කාසි පිරුණු ගහකුයි දූපතට යන්න බෝට්ටුවකුයි ඇඳා. දැන් හරි සියල්ල සූදානම්. මම ඉක්මනට දූපතට යන්න කට්ටිය එක්ක ඉන්න. තරං පාට රැස් විහිදෙන කාසි පිරුණු ඒ ගහ දැකලා මුදලිට තණ්හාව වැඩි වුණා. එයාට ඉවසුම් නැහැ දූපතට යනතුරු. මුදලි එයාගේ පවුලේ කට්ටිය සහ ආරක්ෂකයෝ එක්ක බෝට්ටුවට නැග්ගා. ඊළඟට මාල්‍යං හුළඟක් ඇඳා. එතකොට මුහුදේ රළ ගහන්න පටන් අරන් නැව පිටත් වුණා. නැව යන්නේ හිමින් යයි කියලා හිතලා මුදලි කෑ ගහලා සුළං වැඩි කරන්න කියලා කිව්වා. හුළං බොහොම තදින් හැමුවොත් හොඳයි. මදි තව හයියෙන් හුළං. මේ හුළං මදි හුළං බොහොම තදින් හැමුවොත් බදා. නවත්තන්න ඇති ලොකු රැල්ලක් අයියෝ මේ මොකද වෙන්නේ අයියෝ මේ මාල්‍යං හොයාවද දරුවෝ? ඔයාව දකින්න ලැබීම සතුටක් දරුවා. අන්තිමට මාල්‍යයන් නැවත ගමට ආවා. එයාට කරදර කරපු මුදලි තමන්ගේ නපුරු කමයි තණ්හාවයි මිස විනාශ වෙලා ගියා. මාල්‍යයන් පුරුදු විදිහටම මහන්සි වෙලා වැඩ කරනවා. උදේම කඳුකරයට ගිහින් තන කොළ දර කපනවා. ගමේ ගොවියන්ට ඕන කරන දේවන් මැජික් පින්සලෙන් ඇඳලා උදව් කරනවා. ඉතින් දැන් මාල්‍යයන් ඉස්සර වගේම ගමේ හැමෝම එක්ක සතුටින් ජීවත් වෙනවා.